සුබම සුබ දවසක් යාළුවනේ. අද මම ආවේ ඔයගොල්ලන්ට පොඩි පැලසෙල් එකක් අරගෙන. මුලින්ම මම හැමෝගෙම ඉල්ලා සිටිනවා මාව subscribe කරලා like එකක් දාලා comment එකකුත් දාන්න කියලා. මෙතන මම දාලා තියෙන පැල ටිකේ මිල සාධාරණයි නම් හොඳයි කියලා හිතනවා නම් WhatsApp number එකට message එකක් හරි call එකක් හරි දෙන්න. හරි අපි දැන් යමුකෝ sale එක බලන්න. අංක 1 මෙන්න මේ සුදු පාට කැලෑඩියම් එක. මම දෙන්න මෙන්න මේ පැලේ කොළ තුනක් එක්ක තියෙන පැලේ 150යි. අංක 2 මේ ලිලි එක සුදු පාට එක සුදු පාට ලස්සන මලක් ටිපෙන එකක්. මෙන්න මේ පැලේ මේ ෆ්‍රෙෂ් එක බලන්න. මේකෙන් පැල දෙකක් දෙනවා මම ඔයගලන්ට 150යි. අංක 3 මේ ඇග්ලොනිමා එක. අංක 3 සිල්වර් ග්‍රීන් ඇග්ලොනිමා එක. මේක 250යි. අංක 4 මේ පින්ක් කලර් රෝස පාට මේ දැල්ලක් යන මේ මදර් ප්ලාන්ට් එක මෙන්න මේ පැලේ දෙනවා මං 250යි. මේව පොඩ්ඩක් ගණන් වැඩි. ඒ හින්දා 250යි. හරිද? ඊට පස්සේ අංක 5 මෙන්න මේ පැන්ටාස් රෝස පාට පැන්ටාස් එක. මෙන්න මේ පාටට මේ වගේ මල් වෙන පැන්ටාස් තද රෝස පාට. මෙන්න මේ පැලේ තමයි දෙන්නේ. මේ වගේ පැලයක් දෙනවා 150යි. අංක 6 සිංහමූණ මෙන්න මේ වගේ මේ දැල්ල දිගේ සුදු පාට චූටි මල් වෙනවා. මේ ඔයගොල්ලන්ට අතු මල් ටික වැටුණාට පස්සේ එක්ක ඔය ඇට වලින් පැලබෝ වෙනවා. එහෙම නැත්නම් උඩින් අතු කපලා පැලබෝ කරගන්න පුළුවන්. මේ පැලේ 150යි. අංක 7 ඇග්ලොනිමා එක 250යි. අංක 8 සිංගෝනියම් පැලේ මෙන්න මේ පැලේ රුපියල් 100යි. අංක 10 මෙන්න මේ සෙන්සවේරියා පැලේ මෙන්න මේ පැලේ ඒකත් රුපියල් 100යි. අංක 10 ස්විස් චීස් පැලේ මෙන්න මේකෙන් තව පැලයක් එහෙම නැත්නම් දෙකක් විතර බෝ කරගන්න පුළුවන් ඔයගොල්ලන්ට. මේ පැලේ රුපියල් 150යි. සමාවෙන්න යාළුවනේ මේ සෙන්සවේරියා පැලේ අංක 9 ඒක රුපියල් 100යි. අංක 11 මේ රෙඩ් එමරල්ඩ් එක මේ ඇග්ලොනිමා පැලේ රුපියල් 200යි. අංක 12 මේකේ මේ ලස්සන කහ පාට මලක් එනවා යාළුවනේ. මේක ඇට වැටිලා මේකෙත් පැල ඉක්මනටම බෝ වෙනවා. මේ බලන්න ඒකේ ලොකු ලස්සන මලක් එනවා. ඒක ඇවිල්ලා රුපියල් 150යි. අංක 13 මේ අයිරිෂ් පැලේ මෙන්න මේ වගේ කහ පාට මලක් එන එකක්. මම මේකෙන් එක ලොකු පැලයක් දෙනවා රුපියල් 150යි. අංක 14 කැලේඩියම් වයිට් එක මෙන්න මේකෙන් මම මේ වගේ පොඩක් ඉන්න මෙන්න මේ වගේ කොළ දෙකක් නෙමෙයි ඒකේ කොළ තුනක් විතර තියෙනවා. ඒ වගේ පැලයක් දෙනවා රුපියල් 200යි. අංක 15 පිලෝඩෙන්ඩ්‍රම් එක මෙන්න මේ වගේ පැලයක් දෙන්නේ. මෙන්න මේකේ මදර් ප්ලාන්ට් එක මේ මම තව පොට් එකකුත් හදාගෙන තියෙනවා. ඒක නිකන් එල්ලන්න වගේ ගොඩාක් අතු මේ එල්ලෙන්නේ නැතුව බුෂ් එකක් වගේ හදාගන්න. ඒකේ වැක්කිරන ඒවා කපලා මම වෙනම මේවා හිටව ගන්නවා. මේ වගේ ඔයගොල්ලන්ට ඕන නම් හදාගන්නත් පුළුවන්. අංක 15 පිලෝඩෙන්ඩ්‍රම් එක 250යි. අංක 16 ඇලොකේෂියා එක මේක මේ පැලේ දෙනවා රුපියල් 200යි. අංක 17 ආයි අයිරිෂ් පැලයක් මේක වෙනම જાතියක්. මේකේ සුදු පාටයි කහ පාටයි පොඩි මල් වගේක් එන එක. මේක රුපියල් 200යි.
සමාවෙන්න යාළුවනේ මේක රුපියල් 150යි. අංක 18 මේ කුරු ලෝටස් එක වගේ සෙන්සවේරියා එක අංක 18 රුපියල් 100යි. අංක 19 මේ රිබන් ප්ලාන්ට් එක රිබන් ප්ලාන්ට් මේ සේරම ටික දෙනවා රුපියල් 200යි. අංක 21 අංක 20 මෙන්න මේකට බිගෝනියා කියලාත් සමහර කට්ටිය කියනවා එපීසියා වර්ගයක් කියලාත් කියනවා. කාට හරි මේකේ නම හරියට දන්නවනම් කමෙන්ට් එකක් දාන්න. මේකේ ලස්සන මේ තැඹිලි පාට මල් වර්ගයක් කියනවා. මෙන්න මේ වගේ පැලයක් මං දෙනවා රුපියල් 100ට. අංක 21 මෙන්න මේ කැලෑඩියම් එක. මේක රුපියල් 100යි. මෙන්න මේ පැලේෙම දෙනවා රුපියල් 100යි. අංක 22 මෙන්න මේ කැලතියා එක. ජින්ජර් පීකොක් ජින්ජර් එක. මේ පැල දෙක මෙතන දෙකක් නැත්තම් පැල තුනක් විතර තියෙනවා. මේක රුපියල් 250යි. මේකේ ලස්සන දම් පාට මලකුත් පිපෙනවා. මේක බුෂ් එකට හැදුනම මාර ලස්සනයි. අංක 23 මෙන්න මේ කැලතියා එක. මේකත් 250යි. මේකත් බුෂ් එකට හැදුනම මාර ලස්සනයි. ඉක්මනට ඕකෙන් පැල බෝ කරගන්න පුළුවන්. අංක 24 මේ පෙපරෝමියා එක. මේක රුපියල් 250යි. මේ පැලේ හේම සම්පූර්ණයෙන් දෙනවා 250යි. මෙන්න මේ විසිතුරු ප්ලාන්ට් එකක්. මේක ඇවිල්ලා මම මේ සම්පූර්ණ පොට් එකම ගෙනත් පෙන්නන්නේ ඔයගොල්ලන්ට. මේකෙන් දම් පාට මලකුත් වෙනවා. මේකේ මෙන්න මේ වගේ පොඩි පැලයක් දෙනවා මම. ඒක 150යි. මෙන්න මේ ටික. මෙන්න මේ ටික 150යි. මෙන්න මේ ටික 150යි. හරිද යාළුවනේ? ඔන්න අද ඕම තමයි මගේ සේල් එකේ පැල ටික මං අරන් ආවේ. මගේ පැල ටිකේ මිල සාධාරණ නම් හොඳයි කියලා හිතනවා නම් අනිවාර්යෙන් මට මාව සබ්ස්ක්‍රයිබ් කරලා කමෙන්ට් එකක් දාලා ලයික් එකක් දාන්න. කැමති නම් මගේ පැල මිලදී ගන්න. එහෙනම් සුබ දවසක් යාළුවනි.